Hiru FM Morning Show. Who's speaking? Ada who's speaking වලින් අපි අහන්න යන්නේ අසරණ සිඟන්නියකගේ කතාවයි. Koroki nagaroki दुनिया में दिल वालोंगी. අනේ ඉතින් මේ අසරණ සිඟන්නිය බස්සල සින්දු කියන්න නැති නිසා ගෙයින් ගෙට කෝල් කරලා සින්දු කියනවා. The Who's Speaking. Hello. නෝනා කියන්න. නෝනා මං ඇවිල්ලා හොඳ පරම්පරාවකගෙන් පැවතගෙන එන හොඳට ඉගෙනගෙන තියෙන හොඳ සිඟන්නියක් නෝනා. හරි හරි. මං ඇවිල්ලා පිප්පොකට් ගහන්නේ සොරකම් කරන්නේ සින්දුවක් එහෙම කියලා තමයි නෝනා අපි අපේ බත සරි කරගන්නේ. දැන් බස්සල සින්දු කියන්නේ එහෙම විදියක් නෑනේ නෝනා. ඒ හින්දා තමයි මම මේ ගෙයින් ගෙට දුරකථන ඇමතුම් ලබා දීලා සින්දුවක් කියලා කීයක් හරි හොයාගන්නේ. මම සින්දුව කියන්නද? එහෙනම් දැන් කියනවා. කියන්න ඇහෙනවා මට. 1 2 3 මේ නොනි මෙන දීවි ගමනේ. කියන්න. අම්මේ ඔබේ පුතෙකු වෙලා. ඇයි hina වෙන්නේ? කිසිම සපෝට් එකක් නැහැ. එහෙම පුලන්ට හිඟා කන්න. අප්පුඩියක් ගහලා එහෙම. මේ අප්පුඩි ගහන්න බෑනේ මේ බබාලත් එක්ක වඩාට. එහෙනම් නෝනා අපි දෙන්නම එකතු වෙලා මේ සින්දුව කියමු. හරි හරි කියන්න. හරි නෝනා වෙන පටන් ගන්නකො. 1 2 3යි. මේ නොනි වෙන දිවි ගමනේ. චා නෝනාට හොඳට හිඟා කන වොයිස් එක එනවා නේ. හරි හරි හරි. තනියෙන් මං සින්දුව කිව්වනම් රුපියල් 3000ක් විතර අය කරනවා. නෝනත් මට සපෝට් එකක් දුන්න හින්දා හැකි පමණින් රුපියල් 1500ක විතර ආධාරයක් කරනවද? අම්මට අපි ඒ තරම් මේ පොසත් මිනිස්සු නෙවෙයිනේ. එහෙනම් කීයක් දෙන්නද හිතාගෙන හිටියේ? රුපියල් 100ක්. රුපියල් 100ක්. 100ක් දෙනවා කියලා දන්නවනම් මං කටවත් අරින්නේ. එහෙනම් තියන්න ෆෝන් එක. හෙලෝ මහත්තයා. ඔව් මහත්තයා මම මේ කතා කරන්නේ සිඟන්නියක්. මොකද්ද? සිඟන්නියක්. පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මහත්තයාට? දැන් මේ වෙලාව බෑ මේ වෙලාවේ බොහොම කරදරයි. මහත්තයාට කරදරයක් වුණාට මට කරන්න දෙයක් නැහැ. මොකද මට පුළුවන් වෙලාවට තමයි මම මේ කෝල් එක ගත්තේ. මගේ ෆ්‍රී ටයිම් එකට. බෑ මම අසනීප පිටේ ඉන්නේ. එහෙම කතා කරන්න එපා මහත්තයා. මමත් මේ අසනීප වෙලා ඉන්නේ. දැන් බලන්න මගේ මේ ඔළුවේ කුද්දටියක් ඇවිල්ලා මම බොහොම වේදනාවෙන් තමයි මේ ඉන්නේ. මේ කරදර කරන්න එපා. අනේ පොඩ්ඩක් ඉන්නකෝ. මේ වැඩ තියෙන අපිට ඉතින් කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරන්න ඕනේ මොකද්ද සෙල්ලම? මෙහාට මොකටද කතා කරන්නේ? මං ඇවිල්ලා සිඟන්නියම් මහත්තයා. සිඟා ගන්න ටෙලිෆෝන් එකෙන්ද? ඔව් දැන් කාලේ එහෙම තමයි. එහෙනම් ඒ ක්‍රමේ ඒ කට්ටිය හොයාගන්න මම ඒවට නෑ මං කට් කරනවා ඉවරයි. ඔව් කවුද කතා කරන්නේ මේ? මං ඇවිල්ලා බොහොම ලක්ෂණට ජීවත් වෙන සිඟන්නියක්. හිඟන්නේ ඉතින් අපිට කතා කරන්න වැඩක් නෑ නේ. ඇයි? කවුද ඔය නම කියන්න? සිඟන්නියක්. හිඟන්නේ නැහැ හිඟන්නේකට මම කතා කරා. ඒක තමයි නෝනා ඉතින් මම මේ නෝනාටම කෝල් එක ගත්තේ. ඇත්තද? නම මොකද්ද? මගේ නමද? ඔව්. අයිෂාරේ. ඉතින් හිඟන්නියක් නා හිඟන්නියෙක් විදියට. මේ මට දැන් කේන්ති යනවා. ඔව් කේන්ති ගස ගන්න නැතුව කතා කරනවද? ඔව් ඉතින් මොකද්ද කියන්න ඕන? නෝනා මං කවදාවත් අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන නැහැ. හොරකම් කරන්න දන්නේ නැහැ. පූර්වෙ පිනකට මට ලැබුණු ලක්ෂණ කටහඬින් සින්දුවක් කියලා කීයක් හරි හොයාලා තමයි මං ජීවත් වෙන්නේ. ඔය සින්දුවක් කොට මගෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. චී බිස්නස් එකක් හරියාගෙන එන මේ හොඳ වෙලාවෙ නිකන් අව කැපෙන කතා කියන්න එපා. ඉතින් ටෙලිෆෝන් එකෙන් ඒවා සින්දු කියන්නේ? මේ නෝනා හොඳ හිතින් අහනවද නැද්ද? කියන්න. ඉපදී ලෝවේ නවාතන් පලේ. නෝනා අහගෙන ඉන්නේ? ආගෙන හිටියේ. කෝ ලස්සන නෑනේ. ඇයි? තාලේ මදිනේ. මුල අර පටන් ගන්න ඇදලා කෑල්ලනේ. ඊට පස්සේ තමයි සින්දුවට එන්නේ. අනේ මට බෑ වෙලාවන්නේ අපි මෙතන බිසි පොඩ්ඩක් පස්සේ කතා කරන්න. හරි ඔන්න දැන් එතෙන් දැන් පටන් ගමු ඊළඟ කෑල්ල. මං කොහොමද බිසි කියලා මම? ඕම මේ කරුණාවන්තව කියන්නේ එතකොට මම තේරුම් ගන්නවනේ දැන් මේ. හලෝ මහත්තයා. ඔව්. මහත්තයා මම බොහොම අසරණ සිඟන්නියෙක් මහත්තයා කතා කරන්නේ. ඔව්. ගින්නක් දෙන්නේ නැහැ, කේලමක් කියන්නේ නැහැ, වහසිබස් දොඩන්නේ නැහැ. ඔව් හොඳයි. පොඩි කාලේ ඉඳලා ගායනයට අපූර්ව හැකියාවක් මට තියෙනවා මහත්තයා. දැන් ඔය ගායනා කරන්න දැස් වෙන්නේ. අනේ ඔව් මහත්තයා. දැන් ගායනා කරලා ඉතින් මම බෑනේ ඉතින් දකින්න එපා ගායනා කරලා. කියන්නේ මම මෙහෙම ගායනා කරනවා ටෙලිෆෝන් එකෙන්. අපේ හිඟන කම්පැනියක් තියෙනවා මහත්තයා. හිඟන කම්පැනියක්? ඔව් දෙතුන් දෙනෙක් වැඩ කරනවා ඒක. ඉතින් ඊට පස්සේ මගේ සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා සෙක්‍රටරි කෙනෙක් මහත්තයා. එයා ඇවිල්ලා මහත්තයා
ඕගොල්ලන්ගෙන් සල්ලි ටික අරගෙන එයි. සල්ලි ටික කියන්නේ කීයක්ද? මෙහෙමයි. පළවෙනි වාක්‍ය හතරට රුපියල් 500යි. ඊළඟට වැඩි වෙන හැම වාක්‍යයකටම රුපියල් 1000 ගානේ තමයි charge වෙන්නේ. එපා. මෙහෙ වන්න එපා. හරි එහෙනම් සින්දුව කියන්නද මහත්තයා? නෑ වාගයක් කියන්න. සම්පූර්ණ සින්දුව කියනවා නම් ඉතින් රුපියල් 15000ක් විතර ගන්න සිද්ධ වෙනවා. ඔව්. එච්චර දෙන්න බෑනේ. ඔව් දෙන්න බෑ. කීයක විතර කියන්නද? 500ක්. රුපියල් 500. එහෙනම් සින්දුව පොඩි මුල් කැල්ල කියන්න. පොඩි කෑල්ලයි. එච්චා ජෝතිපාල මහත්මයාගේ ගීතයක් තමයි මම මුලින්ම තෝරගත්තේ. මගේ අත ඔබට හැර හිතවතියකට වෙන වැහි නැති අකුණු පුපුරයි මගේ වලට පැන. හරි දැන් මෙහෙම කියන්නකෝ. පොඩ්ඩක් ඉන්න. තරං නනං මුලදි බැඳ ආදරයක මිහිර දැන්. හරි නම් මේ දැන් සින්දුව නම් හරි. ඉතින් සින්දුව කියන්න දුන්නා නේ මහත්තයා ඩිස්ටර්බ්. දැන් මේ දැන් ඇති ඉතින් මේ සින්දුව මට තේරෙනවද ඉතුරු ටිකත් හොඳට කියයි. හරි මගේ ගායන හැකියාව ගැන මොකද හිතන්නේ? ගායනාව නම් අන්තිම ඉහළයි. කියන්න බෑ ඒ වගේ මම ඇහුවමයි මං හිතන්නේ ලතා මංගেশකර්ගේ සින්දුවක් ඇහුවට පස්සේ හොඳ එකක් ඇහුවා. දැන් බොහොම ස්තුතියි මගේ ගීතය අහගෙන ඉඳලා. තරහ ගිල්ලද? නෑ තාම නෑ. තාම තරහ ගිල්ල නෑ? තාම නෑ. ඒක තව ටිකක් අල්ලගෙන ඉත හැකි. තව ටිකක් වෙලා ගියත් තද වෙනවා තමයි. හරි මහත්තයා. එහෙනම් ඉතින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබී තවත් දියුණු. thank you. මේ අහනවා අපේ කෙනෙක් හිරු FM ද කියලා. හරිද එතකොට හිරු FM ද? ඔව්. හොඳයි ඔයගොල්ලෝ වැඩසටහන හරි හොඳයි. හරිම හොඳයි. ඒතර නියමිත. Hiru Who's Speaking අංශයේ ඉදිරිපත් කිරීමක්. Hiru FM Morning Show.